ඉතින් මගේ අතේ මේ තියෙන ඇලන් කී එකක්. ඔයා කවදා හරි දැකලා තියෙනවද මෙන්න මේ වගේ ස්ට්‍රේට් කට් එකක් තියෙනවා එක පැත්තක අනිත් පැත්තේ මෙන්න මේ වගේ රවුමක් තියෙනවා. බෝල්ඩ් එන්ඩ් එකක් තියෙනවා. ඔයා දන්නවද ඇයි ඒ කියලා? අපි මෙන්න මේ වගේ ඇණයක් තද කරගන්න බුරුල් කරගන්නනේ මේ ඇලන් කී එක පාවිච්චි කරන්නේ. මේ ස්ට්‍රේට් කට් එක තියෙන එන්ඩ් එකෙන් අපිට ෂෝට් එන්ඩ් එකෙන් පුළුවන් හොඳට තද කරගන්න සහ බුරුල් කරගන්න හොඳ ටෝක් එකක් දාලා හොඳ හයියෙන් තද කරන්න පුළුවන්. හැබැයි මේක එන්නේ මෙන්න මේ බෝල්ඩ් එන්ඩ් එක එන්නේ මේ වගේ එකකදී අපිට පුළුවන් ඇන්ගල් කරලා තද කරන්න. ඉතින් ඉඩ නැති තැනකදී පොඩි පටු තැනකදී ඔයාට ඇනේ තද කරන්න බුරුල් කරන්න හම්බුනොත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ බෝල්ඩ් එන්ඩ් එක පාවිච්චි කරලා ලේසියෙන් තද කරගන්න බුරුල් කරගන්න පුළුවන්. හැබැයි ඔයා හොඳටම තද කරන අවස්ථාවේදී සහ එතනින් තද කරපු එක බුරුල් කරන අවස්ථාවේදී මෙන්න මේ බෝල්ඩ් එන්ඩ් එක පාවිච්චි කරන එක එච්චරම ගැලපෙන්නේ නැහැ. මොකද ඒක කැඩිලා යන්න පුළුවන්. මෙතන මේ සිහින් කරලා තියෙන නිසා සහ අනිත් එක කැම් අවුට් වෙන්න පුළුවන්. කියන්නේ ස්ලිප් වෙලා යන්න පුළුවන්. මොකද තමයි මේ බෝල්ඩ් එන්ඩ් එක සහ මෙන්න මේ ස්ට්‍රේට් එන්ඩ් එකේ වෙනස. එහෙනම් ගිහින් එන්නම් අදට. Thank you very much.